හොඳයි එහෙනම් අද ගෙනල්ලා තියෙන්නේ සකමොටෝඩේ ඇනිමේ එකේ 22 වෙනි එපිසෝඩ් එකයි. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එක පැත්තට යමු. මේ SLM review. ටොරමාරුට මෙතනදී හරිම මුතු වැළඳ ගැනීමක් මෙන්ම ඇයගේ තුවාලවලට කවුරු හරි බෙහෙත් දාන බව දැනෙන්න ගන්නවා. ඇයට මේක හරියට සකමොටෝ කරනවා වගේ දැනෙන නිසා ඇය හොඳින් අවධානය යොමු කරන්න පටන් ගන්නවා. බැලුවහම ඇය මහත පුද්ගලයෙක්ව තමයි දකින්නේ. ඒකත් එක්ක ඇය යම් කලකිරීමකට පත් වෙනවා. මේ වෙලාවේ විභාග පරීක්ෂකවරයා විභාගය පාස් වෙච්ච සිසුන්ගේ නම් ලයිස්තුව කියවන්න ගන්නවා. පේන විදියට අකිරා, ෂින්, ජැක්, ටොරමාරු, කාජි සහ සකමොටෝ යන හැමෝම විභාගයෙන් පාස් වෙලා. සකමොටෝගේ නම ටොරමාරුටත් ඇහුණත් ඇය හිතනවා ඔහුත් සකමොටෝගේ රසිකයෙක් නිසා ඒ නම දාගන්න ඇති කියලා. නමුත් විභාග පරීක්ෂකවරයා නම් අඳුන ගන්නවා මේ ඉන්න සකමොටෝ කියලා. හැබැයි ඔහු පවා කවදාවත් හිතුවේ නෑ සකමොටෝ මහත් වෙයි කියලා. කොහොමරි ඔහු මෙතනදී ඔයා ඇයි මෙහෙට ආවේ කියලා සකමොටෝගෙන් අහනවා. සකමොටෝ ඒක නිසා පෞද්ගලික කටයුත්තකට ආව බව පරීක්ෂකවරයාට උත්තර දෙනවා. මේකත් එක්ක තමයි ටොරමාරු හොඳටම පුදුම වෙන්නේ. මොකද සකමොටෝ ඇස් ඉස්සරහම හිටියත් ඇයට සකමොටෝව අඳුරගන්න බැරි වුණා. ඒ වගේම සකමොටෝ මහත් වෙලා කියලා දැක්කට පස්සේ ටොරමාරුගේ පිස්සුවත් කඩන් වැටෙන්න ගන්නවා. ඒකට හේතුව තමයි ඇය ආදරය කරලා තියෙන්නේ සකමොටෝගේ බාහිර පෙනුමටයි. ඇයටත් ඒක නිසා ඇය ගැනම ලොකු කලකිරීමක් දැනෙන්න ගන්නවා. ඉතින් මිසුනෝ මේ වෙලාවේදී මාස 3කින් ඔක්කොමලව ලියාපදිංචි කරනවා. ඒ වෙනකොට අවශ්‍ය ලියකියවිලි සූදානම් කරගන්න කියලා හැමෝටම දැනුම් දෙනවා. පේන විදියට ෂින්යව ලණුවකින් බැඳලා දාලා. මේ වෙලාවේදී ෂින්යටත් නැවත සිහිය එනවා. පරීක්ෂකවරයා මෙතනදී JCC එකේ හෙලිකොප්ටරය ආවට පස්සේ අපි ඔයාව JCC එකට බාර දෙනවා කියලා ෂින්යාට කියනවා. හැබැයි ෂින්යා එකවරම හොඳටම අඩන්න ගන්නවා. පේන විදියට ඔහුගේ ශරීරය හොඳටම තුවාල වෙලා. ෂින්යා කියන විදියට ඔහු ඇවිල්ලා තියෙන්නේ පාසලට යන්න මුල්‍ය ආධාර හොයාගන්නයි. මුවෙක්ගේ හිසක් තියෙන මිනිහෙක් තමයි ඔහුව මේ විදියට අන්දලා තියෙන්නේ. මේකත් එක්ක සකමොටෝ ෂින්යාගෙන් වැඩි විස්තර අහන්න ගන්නවා. ෂින්යා කියන විදියට මුව හිසක් පැලදගත්ත මිනිහෙක් සහ සුදු හිසකෙස් තියෙන මිනිහෙක් තමයි ඔහුව බඳවාගෙන තියෙන්නේ. ෂින්ට ඒකත් එක්ක තේරෙනවා මේ කියන්නේ ස්ලර් ගැන කියලා. ඒ වගේම සකමොටෝටත් හිතාගන්න බැරි වෙනවා ඔවුන් විභාගය ගැන උනන්දු වෙන්නේ ඇයි කියලා. කාජි මේකත් එක්ක ඔහුට අනිත් පැත්තෙන් ඇහුණ යමක් ගැන සකමොටෝ සහ ෂින්ට කියන්න ගන්නවා. කාජි කියන විදියට ඔහුට ඇහිලා තියෙනවා අනිත් පැත්තේ අය බඳවා ගැනීමක් ගැන කතා කරනවා. කාජි ඒකත් එක්ක අනුමාන කරනවා ඔවුන් හදන්නේ ඔවුන්ගේ සංවිධානයට අලුත් ඉත්තන් හොයාගන්න කියලා. ඒක නිසා තමයි ස්ලර් මේ විභාගය පාවිච්චි කරලා තියෙන්නේ. මොකද ඒ හරහා ඔහුට අලුත් දක්ෂතා ඇති කට්ටියව බඳවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් සකමොටෝ JCC එකේ විභාගයට ආව බව ස්ලර් දැනගන්නවා. ඒක නිසා JCC එකට ගිහින් ස්ලර්ගේ තොරතුරු විනාශ කරන්න කියලා ඔහු කෂිමාට කියනවා. මොකද ස්ලර්ට ඕන වෙන්නේ නෑ ඔහුගේ අතීතය කවුරුත් දැනගන්නවාට. කෂිම නම් මේ වෙලාවේදී ගාකුට බනින්න ගන්නවා. මොකද ගාකු ෂින්යාව විනාශ කළේ නැත්තම් ඔවුන්ට පහසුවෙන්ම JCC එක ඇතුළට රින්ගන්න හැකියාව තිබුණා. කොහොම නමුත් මෙයාලගේ අරමුණ සංවිධානයට කට්ටියව බඳවා ගැනීමයි. ඒක නිසා ස්ලර් ගාකුගෙන් ඒ ගැන අහන්න ගන්නවා. ගාකු ඒකත් එක්ක ටිකක් හොඳ දෙන්නෙක් හිටියා කියලා ස්ලර්ට කියන්න ගන්නවා. කොහොමරි JCC එකේ හෙලිකොප්ටර සියල්ලම මෙතනට ගොඩ බානවා. ඒක නිසා හැමෝම මෙතනින් වෙන් වෙලා හෙලිකොප්ටරවල පිටත් වෙනවා. ටොරමාරු සහ මෆියු වෙනම හෙලිකොප්ටරයක පිටත් වෙනවා. මේ වෙලාවේ තමයි ඔවුන් දකින්නේ මේ හෙලිකොප්ටරේ ඇතුලේ කනගුරා ඉන්න බව. මේකත් එක්ක මෆියු හොඳටම බය වී හෙලිකොප්ටරයෙන් පැන ගන්න උත්සාහ කරත් රිපර් නැමැති ඝාතකයෙක් මෆියුගේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ස්ලර් ඒකත් එක්ක රිපර්ට ඕක නවත්තන්න කියනවා. මොකද ස්ලර්ට ඕන වෙනම ටොරමාරුව සහ මෆියුව ඔවුන්ගේ සංවිධානයට බඳව ගන්න. ඒක නිසා තමයි ඔවුන් මේ විදියට පැහැරගෙන අරන් යන්න තීරණය කරලා තියෙන්නේ. මේ වෙලාවේදී කනගුරා මොකද කරන්න කියලා ශිෂිබා නගුමගෙන් අහනවා. නගුම නම් කියන්නේ ඔහු කොහේ හරි චිත්‍රපටයක් රූගත කරනවා ඇති කියලයි. ඔසරාගි නම් ශිෂිබට කියන්නේ අපි ඔහුව සේවයෙන් අයින් කරමු කියලයි. නමුත් ශිෂිබා කියන විදියට ඔවුන්ට ඒක කරන්න හැකියාවක් නැහැ. මොකද මැනේජ්මන්ට් එකෙන්ම තමයි කනගුරාව බඳවාගෙන තියෙන්නේ. ඒ වගේම කනගුරා මීට කලින් ඕඩර් එකේ සමාජිකයෙක් සමග චිත්‍රපටයක් නිසා රණ්ඩු වී අවසානයේ ඔහුව මරා දමා තිබෙනවා. ඒ විදියට තමයි කනගුරා අවසානයේ ඔහුගේ තැන අරගෙන තියෙන්නේ. කොහොමරි නගුමෝ ඊළඟට ලොතරැයි විකුණන කඩයකට ගිහින් ලොතරැයි ටිකට් පත් 3ක් මිලදී ගන්නවා. ශිෂිබා සහ නගුමට නම් මෙතනදී කිසිම තෑග්ගක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඔසරාගිට මේ ලොතරැයියෙන් යෙන් 20000ක තෑග්ගක් ලැබෙනවා. ඒක නිසා අපිට දවල් කෑම අරන් දෙන්න කියලා නගුම කිව්වත් ඒ ඔක්කොම මගේ කියලා ඔසරාගි කියන්න ගන්නවා. ඉතින් ඇත්තටම ජායික කියන්නේ ජපානයේ තියෙන වටිනම සංවිධානයක්. ජායික නැත්තම් ජපානය විනාශ වෙලා යන්නත් ඉඩ තියෙනවා.
ඒකට හේතුව තමයි ජායක නැත්තම් නගරයේ අපරාධකාරයන්ගෙන් පිරියාම. ජපානයේ පොලිසියක් තිබ්බත් ඔවුන් අපරාධකරුවන් 10%ක් පමණයි අල්ලගන්නේ. ඉතිරි සේරම පාලනය කරන්නේ ජායක විසින්. මේ දේවල් නිසා තමයි ජායක මේ තරම්ම වැදගත් වෙන්නේ. ඔසරාගි නම් මේක නිසා හිතන්නේ ඔවුන් යුක්තිය ඉටු කරනවා කියලයි. නමුත් නගුම කියන විදියට මිනීමැරුමක යුක්තිය හෝ දුෂ්ටකමක් නෑ වගේම අධික යුක්තිය දුෂ්ටකමට වඩා බෙහෙවින් හානි කරයි. කනගුරා මෙතනදී මෆිව්ව රූගත කරනවා. මේ දේවල් දැක්ක රිපර්ට නම් කේන්ති ගිහින් කනගුරාට බනින්න ගන්නවා. මේක නිසා ක්ලබ් ජෑම් කියන ඝාතකයෙක් මෙතනට ඇවිත් සහෝදරයා රණ්ඩු වෙන්න එපා කියලා රිපර්ට කියනවා. ඔහු ඒ වෙනුවට Tamanට පහර දෙන්න කියා රිපර්ගෙන් ඉල්ලනවා. රිපර් ඒක නිසා හුස්ම හිර කරගෙන ඉන්න කියලා ජෑම්ට කියනවා. ජෑම් මේකත් එක්ක ඔහුගේ හුස්ම හිර කරගන්නවා. කොහොම හරි ස්ලර් මේ වෙලාවේදී ඔවුන්ගේ සංවිධානයට බැදෙන්න කියලා මෆියෝට සහ ටොරමාරුට කියනවා. ටොරමාරු ඒක නිසා මොවුන්ගේ අරමුණ මොකක්ද කියලා අහන්න ගන්නවා. ස්ලර් ඒක නිසා ජායක විනාශ කිරීම කියලා ටොරමාරුට උත්තර දෙනවා. මේකත් එක්ක ටොරමාරු සහ මෆියු පුදුම වෙනවා. ස්ලර් කියන විදියට ඔහුට ඕන ලෝකයේ ස්වභාවික තත්ත්වයට ගැනීමයි. කෂිම මෙතනදී ටොරමාරුට සහ මෆියුට සංවිධානයට බැදීමෙන් ලැබෙන දේවල් පිළිබඳව පැහැදිලි කරන්න ගන්නවා. නමුත් මෆියු නම් මේ කොලේ ගුලි කරලා විසික් කරනවා. ඉන්පසු මම බෑ කිව්වොත් මොකක්ද කරන්න කියලා කෂිමගෙන් අහනවා. මේ වෙලාවේ තමයි හුස්ම හිර කරගෙන හිටපු ජෑම් බිමට වැටෙන්නේ. රිපර් ඒක නිසා දැන් ඔයාට හුස්ම ගන්න පුළුවන් කියලා ජෑම්ට කියනවා. මේ අතරේ සකමොටෝ සහ අනිත් අය විභාගය ගැන කතා කරනවා. මේ වෙලාවේදී හනා ලියුම් වගේක් අරගෙන කඩේට එනවා. පේන විදියට JCC එකෙන් තමයි මේ ලියුම් එවලා තියෙන්නේ. ෂින් ඒක නිසා ඔහුගේ ලියුම අරන් බලන්න ගන්නවා. බැලුවාම ෂින් විභාගය ඉහළින්ම පාස් වෙලා. නමුත් සකමොටෝ නම් මේ විභාගය අසමත් වෙලා. මේකත් එක්ක ෂින්ට හොඳටම කේන්ති ගිහින් ඔහු JCC එකට කෝල් කරන්න ගන්නවා. ඉතින් පරීක්ෂකවරයා කියන විදියට සකමොටෝව මරන්න තෑග්ගක් නිකුත් කරලා තියෙන නිසා තමයි ඔහුව JCC එකේ විභාගයෙන් ෆේල් කරලා තියෙන්නේ. මේ වෙලාවේදී නගුමොත් මෙතනට ඇවිත් මට හොඳ අදහසක් තියෙනවා කියලා හැමෝටම කියන්න ගන්නවා. ඉතින් නගුම කියන විදියට ශිෂ්‍යයෙක් වශයෙන් JCC එකට යන්න බැරි වුණාට ගුරුවරයෙක් වශයෙන් සකමොටෝට JCC එකට යන්න පුළුවන්. නමුත් ලොකුම ප්‍රශ්නේ තමයි සකමොටෝට JCC එක ඇතුළට යන්න බැරි වීම. මොකද විභාගයේදී සකමොටෝගේ අනන්‍යතාවය හැමෝම ඉස්සරහා හෙළි වුණා. නගුමෝ ඒකත් එක්ක ප්‍රශ්නයක් නෑ වෙන කෙනෙක් වුණත් අවුලක් නෑ කියලා සකමොටෝගේ බිරිඳ දිහා බලන්න ගන්නවා. ඉතින් ජපන් ක්ලියර් ක්‍රියේෂන් කියන එක තමයි කෙටියෙන් JCC කියලා හඳුන්වන්නේ. මේක ඇත්තටම ඝාතකයන් පුහුණු කරන ආයතනයක් වගේම මේකේ තියෙන පුහුණු පාඨමාලා හරිම භයානකයි. ඒක නිසා බොහෝමයක් සිසුන් මේවායෙන් මරණයට පත් වෙනවා. කොහොම හරි අකිරත් JCC එක ඇතුළට ඇතුල් වෙනවා. අකිරා මෙතනදී දකිනවා ඝාතක පුහුණුව නිසා තුවාල වෙච්ච සිසුවෙක්ව. අනිත් සිසුන් කියන විදියට මේක මාසේ 10 වෙනි එක. ඒ වගේම සැබෑ කුසලතා නැත්තම් ඉක්මනින්ම ඕනම කෙනෙක් මැරෙයි කියලා තවත් සිසුවෙක් කියන්න ගන්නවා. මේ කතා ඇහුණ අකිරා නම් තවත් හොඳටම බය වෙනවා. කොහොම හරි අකිරා පන්තියට ප්‍රමාද වෙලා තමයි ඇතුල් වෙන්නේ. ගුරුවරයා ඒක නිසා අකිරාට වෙඩිල්ලක් තියන්න ගන්නවා. අකිරාගේ වෙලාවට අකිරාට ඒ වෙඩිල්ලෙන් බේරෙන්න පුළුවන් වෙනවා. ඉන්පසු අකිරා සහ තවත් සිසුවෙක් ගුරුවරයා ඉස්සරහට කැඳවනවා. පේන විදියට මේක සමීප සටන් පිළිබඳ ඝාතක පුහුණුවක්. අනිත් සිසුවා මෙතනදී අකිරාට පිහියෙන් අනින්න සූදානම් වුණත් එකවරම ආපු ගෑනු කෙනෙක් සිසුවාට හොඳටම පහර දෙන්න ගන්නවා. මේ පහර දීමේ වේගය දැක්ක අකිරා නම් හොඳටම පුදුම වෙනවා. ඉතින් මේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ සකමොටොයි. නගුමෝ තමයි මේ විදියට සකමොටෝව වෙනස් කරලා තියෙන්නේ. සකමොටෝ නම් හැබැයි මේ දෙයට නගුමෝ එක්ක තාමත් ඉන්නේ කේන්තියෙන්. මේ අතරේ නට්සුකි කියලා කෙනෙක්ව හොයාගෙන සිසුවෙක් කෑ ගහගෙන වැසිකිළියට එනවා. එතනදී ඔහු ෂින්ව දකින අතර ෂින් ඒකත් එක්කම ඔහුට හොඳටම පහර දී ස්ලර් ගැන තොරතුරු හොයන්න සූදානම් වෙනවා. ඉතින් මේ විදියට තමයි සකමොටෝ ඩේ සීසන් 1 එකම අවසන් වෙන්නේ.